ඕ ලස්සන. ඒකේ ලස්සන. පිස්සු වගේ. ඊතරම්ම ලස්සනක් ඒක. ඕ මාරම ලස්සනයි. සුපර්. සුපිරි සුපිරි. සුපිරි. සුපිරිම ලස්සනක්. මේ හැමතැනම බෝඩර් වල ආමි එක ඉන්නවා. ඉතින් ආමි එකෙන් දැන් ඔක්කොම බලාගෙන තමයි ඉන්නේ අපේ ක්‍රියාකාරකම් හැමදේම. ආරක්ෂාවතින් ඉතින් එහෙම තැනක් තියෙනවා දැනට. ඉතින් මේ බලන්න බැටළුවෝ. ඉතින් බැටළු රංචු පිටින් ඉන්නවා. ඉතින් බලා ගන්න පුළුවන්. හැබැයි අධික හීතලයි ඉතින්. ඉතින් ත්‍රස්තවාදී ප්‍රශ්න හිටපු ගමන් ඇති වෙනවා කියලා මඩත් කිව්වා බොහොම පරිස්සමෙන් යන්න කියලා. පහල්ගම මේ කාශ්මීර වල වැඩිපුරම තියෙන්නේ බැට් හදන ඒවා. හදන කම්පැනි. මේ ඔක්කොම තියෙන්නේ ඔක්කොගෙම කරන්නේ බැට් හදන එක. බැට් හදන ෂොප්ම තමයි තියෙන්නේ. මම හිතන්නේ මේ මොකක් මේ තියෙනවා හරි ලීයක් බැට් වලට ගන්න වෙති මම හරියට විස්තරය දන්නේ නැහැ. ඉතින් මේ තින්නේ ලී ගොඩ ගහලා බැට් හදන්න ගන්න ලී තමයි මේ ගොඩ ගහලා තියෙන්නේ හැමත් තැනම. ඉතින් බැට් ෆැක්ටරිම තමයි තියෙන්නේ. මේ හැමත් තැනම තියෙන බැට්. එතන කිලෝමීටර ගානක් දිගට බැට් ෆැක්ටරි දිනවල හරියට වීඩියෝ කරගන්න බෑ. කොට තැන් වල ආමි ඩිපෙන්ඩර් තියෙනවා. ඉතින් ඒවයි ආමිගේ ස්විච් එකේ ඉන්නේ. ඉතින් ඒකට වීඩියෝ කරන් දෙන්නේ නැහැ. ඔය තැන් වල මට 3-4 තැනක් කිව්වා මහත්තයෝ ඒවා වීඩියෝ ගන්න එපා කියලා. කාරුණිකව නිවදනය කරා. මේ ඔක්කොම බැට් ෆැක්ටරි තියෙන්නේ. දිගටම තියෙනවා. මම පොඩි කෑල්ලක් කරන් පෙන්නන්නේ. ඔය ඉස්සරහා තියෙන්නේ හයිවේ ගේට් එකක්. මේ කොට ගහලා පේන්නේ ඔක්කොම අර බැට් හදන ලී තමයි. බැට් කර්මාන්තපුරය කිලෝමීටර් ගානක් දුරට බැට්ම තමයි මේ කාශ්මීරේ හැදෙන්නේ. ඉතින් මේ තියෙන්නේ බැට් විකුණන තැන්. පොලිමට තියෙනවා කිලෝමීටර් ගානක් යනවා ඒවම විතරයි. වෙන කිසිම දෙයක් නැහැ. කන්න කඩේකුත් නැහැ මට. මේ ඔක්කොම කොට ගහලා තියෙන මහල් වල උඩ බැට් හදන ගන්න ලී. මේ ෂොප් ටික. දිගටම තියෙන බැට්. බැට් හැමතැනම බැට්. මේ ඔක්කොම ඉන්නේ මෝලවල්. අපේ ගන්නන අපි මෝලනේ කියන්නේ. බැට් හදන තැම්ම තමයි. ඔය තියෙන්නේ ගොඩ ගහලා. දිගටම එහෙමයි. මේ කැමරාව කොහම අල්ලගෙන ගියත් ඔය ටික තමයි තියෙන්නේ. ඒ ඔක්කොම බහපු කඩක් තියෙනවා. අරපේවත් තියෙනවා. ඔක්කොම බැට් තියෙන්නේ. අන්න ළමයි. ඉතින් ගන්න කොහමද කියලා ලස්සන. කාශ්මීර ගමනේ මූලිකම පොයින්ට් එක කාශ්මීර. හරි ලස්සනයි. හරි හීතලයි. ඊයේ මාරු හීතල දරා ගන්න බැරි වුණා. ශ්‍රීනගර වල ඒක ලේසි නෑ. දරා ගන්න බෑ බයිසිකලේ යනකොට. ඇත්තම කතාව. කරන්න බැරි දෙයක්. බයිසිකලේ අල්ලගෙන ඉන්නවා. බයිසිකලේ ඉන්නවා මම දන්නේ නෑ ඒකට. ඔව්. මම බලන්නේ කොහමද කියලා. පාර. කාශ්මීරේ බැටළුවෝ. ඉතින් මම ඔන්න කෑමට පොඩ්ඩක් නැවතුවා කන්න කඩයක් හොයාගෙන ආවිලා. ඉතින් කන්න කඩ ගොඩාක් දුරට අඩුයි. ඉතින් මේක බෝඩර් හින්දා ඉතින් අවධානයෙන් ඉර බැහැගෙන යනකොට බලන්න කොහමද කියලා. බැහැලා ඉවරයි දැන්. ෂෙනිකෝ බහිනෝ ඉතින්. හරි ලස්සනයි ඉතින්. අනේ ඉතින් අපි දෙන්නත් යනවා. මේ අපිට අකසනිප වුණා. දැන් හොඳයි. ලස්සන පාරවල් තියෙනවා. මේ ඇපල් ලොරි ඔක්කොම යන්නේ. මේ ලොරි බඩු පටවගෙන යන ගොඩක් ඒවා ඇපල් ලොරි යන්නේ. මෙන්න පුතේ ඇපල් කඩ. ඇපල් කඩ දිනන සෑහෙන. ඉතින් මෙන්න බලන්න ඇපල් ෆෙට්ටි ගන්න දෙන්නේ ලූස් කිලෝ එක නම් දෙන්නේ නැහැ. මම බැලුවා කිලෝ එකක් ගන්න පුළුවන්ද කියලා. ගෙඩියක් කන්න දෙනවා. එච්චර තමයි. දිගටම ඇපල් කඩ තමයි තියෙන්නේ. ඇපල් ගසුත් තියෙනවා, ඇපල් වතුත් තියෙනවා. ඔක්කොම මැරිලා. මම හිතන්නේ හීතල වැඩි කමට තියෙන්නේ නැති. මොකක් හරි එහෙම ප්‍රශ්නයක් කියලා මේ කාලේ නැතු වෙති. කඩපුවා තමයි මේ තියෙන්නේ. ඔක්කොම තියෙන්නේ ඇපල් කඩම තමයි. දිගටම තියෙනවා. ඔන්න ඉරාජ් බහගෙන යනවා.
ඉතින් ලස්සන පරිසරයකින් ඔන්න පොඩි කන්දක් හම්බෙනවා. බලන්න කොහොමද කියලා. ඔන්න ලස්සන බලන්නකෝ. අම්මේ පිස්සුවක් වගේ තමයි. ඔන්න පාර. ඒක නම් කියන්න බැරි ලස්සනක්. බලන්න ඕන ඉතින් ඔයාලා. කොහොමද කියලා. කාශ්මීර. ඉතින් බලන්න කොච්චර ලස්සනද කියලා. හැබැයි ඉතින් ජනගහනය ගොඩක් අඩුයි. ඉතින් මේ හරිය සාමාන්‍යයෙන් බෝඩර් ප්‍රශ්න ඉතින් සාමාන්‍යයෙන් හිටපු ගමන් ත්‍රස්තවාදී ප්‍රශ්න ඇති වෙන පළාත් කියලා තමයි. ඉතින් මට බොහොම පරිස්සමෙන් යන්න ඕන හින්දා මමත් ඉතින් කොතනවත් වැඩි නැවතුන්නේ නැහැ. රැඳෙන්නත් එපා කියලා කිව්වේ. ඉතින් මම ටික ටික පහළට එන ගමන් ඉන්නේ. පහල් ගම් පිට. අස්සන වඩියක් තියෙනවා. පිස්සුවක් තමයි. අම්මෝ මට නිකන් වෙන ලෝකෙකින් වගේ දැනෙන්නේ නැත්තම කතාව. ඔන්න ඒක කාශ්මීරයට ආපු වෙලාවේ කොහෙන් ගත්තත් කැමරාවට පරිසරය ලස්සනයි. කොහෙන් ෆොටෝ එකක් ගත්තත් ඒක ලස්සනයි. ඉතින් මට ඇන්ගල් හදන්න ඕනේ නැහැ කිසිම දෙයක්. යන ගමන් ෆොටෝ එකක් ගහගෙන වීඩියෝ එකක් කරගෙන යන දිනේ කොහෙන් ඇඳුවත් ලස්සනයි. ඒක තමයි කියලා නිම කරන්න බෑ. ඒ තරම්ම ලස්සනයි. පේනදි පරිසරය කොහොමද කියලා. ඊතල වැඩි ඉතින් ගස් නම් ඔක්කොම මැරිලා, මැරිගෙනත් එනවා. ඇපල් ගසුත් මැරිලා. ඔන්න බලන්න උඩ. කැමරාවෙන් මම ෆෝන් එකෙන් තමයි ඔක්කොම කරන්නේ. අම්මෝ. ගැටක් අම්මෝ. ඉන්නතර ලස්සනක් තියෙන්නේ. ඉතින් හරි සතුටුයි. ඉතින් බයිසිකලයකින් ඇවිල්ලා මේ වගේ දේවල් බලන්න පුළුවන් එකම වෙච්ච එක යන අනිත් එක බයිසිකලෙන් ආවම ගොඩක් දේවල් බලන්න පුළුවන් හරියටම ඇස් දෙකෙන්. හරි බයික් එකෙන් හරි. අත්තම කතාව. ඔයාලත් වෙනවා නම් බයික් එකෙන් හරි බයිසිකලෙන් මම සම්පූර්ණ විස්තර ටික දෙනවා. යන විදිහයි යන වියදම් සීරම දේවල් ඔක්කොම මම මගේ ගානි හැමදේම ආයි ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙනවා. ඉතින් යන කෙනෙක් ඉන්නවා නම් කවුරු හරි යන්න මම නම් කියන්නේ. මේ අත්දැකීම ගන්න එක කියලා නික කරන්න බෑ. පේනෝනේ ලස්සන උත්තර ලස්සනක් කියලා. සමහර තැන්වලදී ආරක්ෂක අංශ, ඒ කියන්නේ හමුදාවෙන් බොහොම පුදු වුණා ලංකාවේ ඉඳලා බයිසිකලයක් පැදගෙන තනියෙන් මම මෙහෙම ආව කිව්වට පස්සේ. ඉතින් මටත් ඒක හීනයක් වගේ තමයි. ඇත්තම කතාව ලීසි නෑ. හරිම අමාරු කාර්යයක්. හැබැයි ඒක හරි සුන්දර විදිහට මම ජය අරගෙන පහළට එන ගමන් තමයි මේ ඉතින් මේ ඈත කඳුවල ඒතකොට පාරවල ඉන්නේ හැමතැනම ආමි බංකර් තියෙනවා. ඉතින් එයාලා හැමතැනම හොදිසියෙන් තමයි ඉන්නේ. ඉතින් සාමාන්‍යයෙන් බෝඩරයක් වුණාට පස්සේ එහෙම සාමාන්‍යයෙන් ආරක්ෂක තත්ත්වයක් තියෙනවා. ඉතින් බලන්න වෙන්න මම පහළට එන ගමන් හරිම ලස්සනයි දර්ශනේ. ඉර නැගගෙන එනවා. අම්මා මට කතා කරනකොට අමාරු මොකද හීතල වැඩි. අත් දෙක ගල් වෙලා තියෙන කැමරාව අල්ල ගන්න බෑ ෆෝන් එක. බයයි ෆෝන් එක වැටේ කියලා. හරිම ලස්සනයි වෙනම ලෝකයක්. ඇත්තටම අම්මෝ ඕ ඉතින් කියන්න වචන නැහැ. ජොඩ ඉන්නක නවත්තන්න පුළුවන්ද කියලා බ්‍රේක් එක අල්ල ගන්න බෑ. මොකද දැනෙන්නේ නැහැ බ්‍රේක් අල්ලනවා එහෙම. ඒකයි ප්‍රශ්නේ. ඕ මොන බලන්න කොච්චර ලස්සනද කියලා. පරිසරේ පල්ලෙහා තියෙන ලොකු හෙලක්. මේ ඔක්කොම එන්නේ ඇපල් ලොරි. ඒකත් කියන්නේ පහළ යන ලොරි ඔක්කොම ඇපල්. ඕ න ලස්සන. පුතා උදේ පාන්දර ඔන්න මම පිටත් වෙනවා පහළට එන්න. මේ බණිහාල් වල පොඩ්ඩක් ඉන්න මට කැමරාව අල්ලන්න බෑ. අත් දෙක ගල් වෙලා තියෙන්නේ. ඒ තරම හිතරයි. අත් දෙක ගල් වෙලා බයිසිකලෙන් නගිනවා. නැග්ගට දැනෙන්නේ නැහැ කිසිම අල්ලනවා දැනෙන්නේ නැහැ. කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. ඉතින් පල්ලමේදී හරි බයයි. බ්‍රේක් අල්ලනවා දැනෙන්නේ නැහැ. යනවා දැනෙන්නේ නැහැ. අම්මෝ දාරු තැනක ඉන්නේ. ඉතින් මේ වගේ හෙල් තියෙන්නේ. කඳු මේ ගල් වෙනකොට ඔක්කොම අර සමහර තැන්වල දැල් ගහලා යකඩ ගහලා තියෙනවා. හැබැයි හැමතැනම එහෙම කරලා නැහැ. මේ තැන්වල කඳු ගඩාගෙන ඉట్లా තියෙනවා. අපි අවදානම් පාර. ඉතින් මේ හරිය පාර ටිකක් හදලා තියෙනවා. පහළ පොඩි පාර විතරයි තියෙන්නේ. වාහනික පාර වෙන විතරයි. ඉතින් ඒකත් කියන්න ඕනේ මේ පාරේ නෝන හොඳ පරිස්සමෙන් එනෝනේ වැහි කාලේ එන්නේ නැති තරමට හොඳයි. ඉතින් පේනදී කොච්චර ලස්සන පරිසරයක තියලා ඉන්නේ. හැබැයි හරිම හීතලක් දැනෙනවා. සෑහෙන හීතලයි. බයිසිකලේ පුදින බැරි තරමට හීතල. ඇත්තම කතාව ඒකයි. ගොඩක් කටි පුදු වෙනවා ඉතින් බයිසිකලේ මේ කාලේ ආවා කිව්වා. ඒත් ඉතින් එන්නේ බෑ. ඉතින් ඔන්න බලන්න ලස්සන. පාර ලොකු හෙලක් තියෙන්නේ. මේ කන්ද ඉතින් මේ කන්ද බහින්න හදන්නේ නම් බ්‍රේක් සෙට් එකකට දාගන්න වෙයි. ඕද
11 වෙනි පැච් එක. වෙන්න බීම දාගෙන 11 වෙනි පැච් එක. හරි ලස්සන දැනග හැබැයි. මෙන්න පරිසරේ. ඕ. ආයි පැච් විමානයක් වෙලා තියෙන්නේ දැන්. 11 වෙනි පැච් එක දානවා මොකද ටිකක් ඇලවෙන්න. හරි අමාරුයි මේ පැච් එක දාගන්න මොකද දාන්නද? හීතල හින්දා මේ ගම් එකත් ගල් වෙලා වගේ. එතකොට පැච් එක දාන්නත් ටිකක් අමාරු පොර කර. හොඳට මැදලා රත් කරලා දාන්න ඕනේ. නැත්තම් හරියන්නේ නැහැ. ඉතින් මේ ඉන්නේ හොඳ හෙලක් ළඟ. හරිම ලස්සනයි හැබැයි. අම්මෝ. වෙනවද මෙන්න පැච් එක? මේ පැච් තමයි දාපුවා තියෙන්නේ දැන් ඔක්කොම. පැච් තියෙනවා මේ. දැන් ලෝකයක් කරලා තියෙන්නේ දැන්. ඉතින් මෙන්න කාශ්මීර 11 වෙනි පැච් එක කාශ්මීර වලදී. කාශ්මීර දෙන්නේ මගේ සංචාරේ 11 වෙනි පැච් එක. ඉතින් දැන් බ්‍රේක් ලයිනර් උත් මාරු කරන වෙලාව හරි වගේ. මොකද දැන් පල්ලම් බහින තියෙන්නේ මම පහළට එනකම. සංචාරි වල කරලා. ඊතලයි මේක දාගෙන ඉන්න ඕනේ. හරිද? කැමරාව වලන්න බෑ. වෙවුලුනෝ. මම මේ පහළට බහින ගමන් ඉන්නේ. පොඩ්ඩක් ඉන්න. අම්බෝ. කැමරාව වලන්න බෑ. ෆෝන් එක අල්ලගන්න බෑ. ඒ තරම් හීතලයි. පහළට බහින්න බෑ. මුදුම වෙවිලි. කතා කරගන්න බෑ. දැන් මේ වීඩියෝ කරගන්නෙත් මග නවත්තලා කොහොම හරි මේ ඔක්කොම ගල් වෙලා තියෙන්නේ. කියන්නේ බයිසිකලේ පැදගෙන පහළට බහින්න බෑ. බ්‍රේක් කල්ලන්න කිසි දෙයක් කරගන්න බෑ. වෙවුලනවා. ඒ තරමට හීතලයි. ගල් වෙලා තියෙන්නේ. අම්මෝ. මේ මහන්සි නෙමෙයි හීතල වැඩි කමට දරා ගන්න බැරුව ඉන්නේ. ඉතින් අවුවක් නගන උඩින් යටෙනවා. උඩ කන්දර පොඩ්ඩක් ඇහැලා තියෙන එච්චරයි. උඩ කන්ද තියෙන්නේ මේ වෙත්තේ එහෙමයි. හරි භයානකයි මේ කන්ද ගල් පෙරලෙනවා කඳු පෙරලෙනවා. ඉතින් ඒකින්ද සෑහෙන භයානක පාරක්. ලොකුම දේ තමයි වෙවුලනවා. බයිසිකලේ පැද ගන්න බෑ ඇත්තම කතාව. පල්ලෙහාට එන්න හරි අමාරුයි. ඉතින් පල්ලම තියෙන්නේ පේනදී. පල්ලම් පස්ස ගන්න බෑ. බ්‍රේක් කල්ලන්න බෑ ඇත්තට. ඒ තරමට අත් දෙක ගල් වෙලා තියෙන්නේ. ඇඟම නිකන් ගල් වෙලා තියෙන්නේ.